අපේ ශිෂ්‍යත්ව පන්තියේ රන් අස්වැන්න නෙරන්නයි මේ සූදානම. මෙහිදී 2025 වර්ෂයේ රන්දිගහපු ආරච්චි අපේ සර්ගේ පන්තිය ගැන පොඩ්ඩක් මතක් කළොත් 2025 වර්ෂයේ පන්තියට සහභාගී වුණු මුළු සිසුන් ගණන සිසුන් 72යි. මුළු සිසුන් සංඛ්‍යාව සිසුන් 72යි. දැන් කෙසේ හෝ ශිෂ්‍යත්ව විභාගයෙන් පසු කඩයිම් ලකුණු නිකුත් වුණා. ඒ නිකුත් වුණු කඩයිම් ලකුණු අනුව මුළු ශ්‍රී ලංකාවෙහිම සිංහල මාධ්‍ය අවසන් කඩයිම් ලකුණු 127යි. සිංහල මාධ්‍ය අවසන් කඩයිම් ලකුණු 127යි. ඒ අතර ලකුණු 128 සිට 134 තෙක් ළමුන් 12 දෙනෙකු 135 සිට ලකුණු 139 තෙක් ළමුන් 8 දෙනෙකු ශිෂ්‍යත්ව කඩයිම් ලකුණ දිස්ත්‍රික් කඩයිම් ලකුණ 140 ඉක්ම වූ ළමුන් 23ක් සමගින් සමස්ත ප්‍රතිඵලය අවසන් ප්‍රතිඵලය 59.7ක අඛණ්ඩ ප්‍රතිඵලයක් සමගින් රන්දිගහපු ආරච්චි ගුරුතුමන් 2025 ශිෂ්‍යත්ව කඩයිම් ලකුණෙන් තමන්ගේ රන් අස්වනු මෙලෙස නෙලා අවසන් කරනවා. එහිදී අප පන්තියට සහභාගී වුණු සිසුන්ගේ කුරුණෑගල දිස්ත්‍රික් කඩයිම් ලකුණු අවසන් කළ සමත් කළ ප්‍රතිශතයේ ඉක්ම වූ ළමුන් සංඛ්‍යාව ළමුන් 131.9ක ඉහළ අගයක් වාර්තා කරනවා. 2025 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉඳලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවසාන දිස්ත්‍රික් කඩයිම් ලකුණ වෙච්ච 140ට වඩා වැඩියෙන් නවගෙන කඩයිම් ලකුණ අභිභවාගිය දරුවන් 23 දෙනෙකු අපේ පන්තියේ හැටියට ඕනම මේ වේදිකාවක් මතට ගෙන්වලා පුංචි ඇගයීමක් කරන්නටයි මම අදහස් කරලා තිබෙනවා. මේ දරුවෝ විභාගයට සූදානම් වෙන කාලේ මම මේ ළමයින්ට පොරොන්දුවක් වුණා පාස් වුණත් ඔයාලගේ ෆොටෝ එකක් දාලා බැනර් එකක් ගහනවා කියලා. කලින් අවුරුද්දේ ගහපු එක තාම තියෙනවා දෙපැත්තේ. එකක් ගම් වතුරට ගහගෙන ගියා. එබෙක්ස් එක ගාව තිබ්බ එක අනිත් එක මෙතන ඉතුරු වෙලා තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ දරුවන්ට බැනර් එක ගහන්නවත් සැලසුම් කරලා මම හිතුවා ඊට වඩා යමක් කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. හැබැයි දෙන ත්‍යාගය ඒක මූල්‍යමය වශයෙන් ගත්තොත් සමහර වෙලට නොවටිනා දෙයක් වෙන්නට පුළුවන්. හැබැයි මට පුළුවන් විදියට මේ කටයුත්තේ මේකේ සම්පූර්ණයෙන් මේ කටයුත්ත දුවන්නේ අපි. ඒ නිසා ඒ හා සමගාමීව මේ යන විදියට පුංචි තිලිනයක් ඒ තිලිනයට මම තෝරගත්තේ මොකද්ද කියන එක ඔබ ගෙදර ගියාම ඔබට තේරෙයි. මේ ජීවිතේ ඔබට දිනන්නට පොඩි අත්පොතක් තමයි ඔබට තෝරලා දුන්නේ. ඒ නිසා දුවේ පුතේ ඒක නිවැරදිව පරිහරණය කරන්න. ඒ වගේම සතුටිතර කාරණා ගොඩක් තියෙනවා. 172යි සමාවෙන 172යි මෙවර ඉහළ ලකුණු ගත්ත ළමයින්ගේ ප්‍රතිශතයට අඩුයි. ඒ අතරට එක්කාසු වීම ගැන මම හරි සතුටු වෙනවා. මම ඒ දරුවා ගැන විතරක් නෙමෙයි අනිත් පාසල් වල 169 ගත්තේ මගේ මල්ලිගේ දුව. ඊට පස්සේ එතන ඉඳන් පල්ලෙහාට එනකොට මේ හැමෝම මගේ දරුවෝ විදියට මම සලකන්නේ. මම අර කාරණාව මතු කරන්නේ අර ඒ දරුවට ජීවිතේ දිනන්න පාර තමයි මේ ලැබෙන්නේ. ලංකාවේ කොහෙවත් හොඳ නරක පාසල් නැහැ. මම කියන්නේ හැබැයි අවස්ථාවන් තියෙන පාසල් තියෙනවා. හොඳ හැම පාසලකම එක විශේෂ මාලාව. ඒක තරකයක් නෑ. ඒ නිසා මේ ප්‍රතිඵල වලට එක වාසයේ ඉඳන් නෙමෙයි මොන්ඩිසෝරි ඉඳන් ගුරු මහත්ම මහත්මීන් මහන්සි වෙලා ඉස්කෝලේ ගුරු මහත්ම මහත්මීන් ලොකු මෙහෙයක් කරලා මට වඩා ලොකු මෙහෙයක් කරලා සතියේ දවස් 5ම උදේ 7:00 ඉඳන් සමහරට හැන්දෑවේ 6:00 වෙනකන් පාසල් ගුරු මහත්ම මහත්මීන් ලොකු සේවයක් කරලා ඒ විදුහල්පතිවරුන්ට නායකත්වයේ දීලා මේ දෙමව්පියෝ අත්දැල් අල්ලගෙන පිටිපස්සෙන් ඇවිල්ලා මේ දරුවෝ ගත්ත ප්‍රතිඵල මේවා මගේ නෙමෙයි. හැබැයි පුංචි අත්දලක් වුණායි කියලා මම විශ්වාස කරනවා. ඊළඟ එක තමයි ප්‍රතිඵලය මීට වඩා වෙනස් කරන්න පුළුවන්. ඔය ගමන යන දරුවෝ ටික ඇදගෙන ගියා නම් මම එහෙම යන පන්තියකුත් නෙමෙයි. අවසාන දිස්ත්‍රික් කඩේ ලකුණ 127යි ලංකාවේ ගියා වුද්දේ. ඔයාලා බලන්න 127ට වැඩි 59.7ක් ඉන්නවා අපේ පන්තියට. මම නැවතත් කියන්නේ මම ඔක්කොටම උගන්වනවා. පුළුවන් කෙනා අල්ලගෙන යයි. පුළුවන් අය උගන්වන්න ඕනේ අය ඉගෙන ගන්නවා. බැරි කෙනාට උගන්වන්න ඕනේ. මම ඒකම විශ්වාස කරන්නේ අපිට. ඒ නිසා ඉතුරු වල පුතාලට කියන්නේ ඔබ මෙවර මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ගෙන්නුවා. මීට වඩා හොඳ තැනක
මේක වඩා ලොකු උත්සවයකින් ඔබ වාගේනවා. ඒක මගේ පොරොන්දුවක්. ඒ වචනම තමයි. ඒ නිසා ඉන්න අය මේක ආදර්ශයක් කරගෙන මේක සැලකිල්ලට අරගෙන ඔබත් දිනන්නට සූදානම් වෙන්න කියලා ආරාධනාවක් එයාට කරන ගමම්ම මේ දුවල පුතාලා හැමෝටම ජීවිතේ පළවෙනි කඩේ මේගොල්ලෝ පැනලා ඉවරයි. මේක